Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. සුබ දවසක් වේවා හැමෝටම. මම ජේපී අවුඩ. මගේ කුරුල්ලා ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන මං ආව හොඳම තැනට. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මේක තියෙන්නේ කුරුල්ලාගෙන කොළඹ පාරේ හොස්පිටල් එක පහු වෙනවත් එක්කම දකුණු අත පැත්තේ. ඔයාලට හොයාගන්න හරිම ලේසි. Help me feel like living. I need a big swing, home runs I'm hitting, and I'll never look back. Moving on till I get it all. And we all got dreams. We all want things. But what you gonna do for it? How you gonna move for it? What you gonna be? recommend කරන ආලේපන කියන ශරීරය වගේ දෙතරින් අපි පොඩ්ඩක් අපේ ට්‍රීට්මන්ට් කරන තැනට යමු දැන්. Let's go. Hey. Yeah, this is my life, my strife, my right to fight, to die on. And this is my game to play, to claim a brand new name. අපි ඉස්සල්ලාම ඔයාගේ ස්කින් එකේ ඔයිල් ගතිය අඩු කරන්න ඕනේ. ඒකට මම ඔයාට deep cleansing oil removing face wash එකක් දෙනවා. ඒක වා දවසකට දෙපාරක් විතර use කරන්න. ඊට අමතරව මම බෙහෙත් දෙනවා. බෙහෙත් ටික ඒ ටික බොන අතරතුරේ අපි මාසෙකට ඔයාලට පුළුවන් වෙලාවට natural clean up එකක් වගේ කරගමු. එතකොට ඔයාගේ මේ patches ටිකත් ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මේ history තියෙනවා නෝගේ dry scalp එකක් තියෙනවා. මේකට හරියන moisturizing shampoo එකක් අපි mild shampoo එකක් use කරමු. බෙහෙත් බොන අතරතුරේ ඔයාගේ මේ ඉස්සොරි අඩු කරන්න. මම ඔයාලට කලිනුත් කිව්වනේ පුළුවන් තරම් ඔයිල් යූස් කරන කාලේ ඔයා අඩු කරන්න. ඔළුවේ ඔයිල් දැම්මහම පැය දෙකක් විතර ඇතුළත හොදන්න. චේති ඔයාලට මම මේ ෆේස් වොෂ් එක දෙන්නේ. මේක ඩීප් ක්ලෙන්සිං. මේක මලකින් එක්ස්ට්‍රැක්ට් එකකින් තමයි හදලා තියෙන්නේ. ඊට අමතරව මම පොඩි රෝල් ඔන් එකක් දෙනවා. මේක වගේ පැචස් තියෙන තැන්වල ඔයා ඇප්ලයි කරන්න ඕනේ දවසට දෙපාරක්. ඒ වගේම මම ඔයාලට ෂැම්පූ එකක් රෙකමන්ඩ් කරනවා. මේක ඔයා ඩේලි වුණත් යූස් කරන්න පුළුවන්. අපි ඊට අමතරව ඔයාගේ ක්ලීන් අප් ඒ ටිකට දිනයක් දාගෙන ආය ඔයා එන්න. චේති අපේ ක්ලිනික් එකේ අපි මේ හැම ට්‍රීට්මන්ට් එකකටම උපයෝගී කරගන්නේ ස්වභාවික මල් ඒ වගේම ශාකසාර. දැන් ඔයාලට බෙහෙත් ගන්න ආවහම මේ ප්‍රතිකාර වලට අමතරව ස්වභාවික ද්‍රව්‍යයන් උපයෝගී කරගෙන ට්‍රීට්මන්ට් එකකුත් පැහැපත් වෙන්න ලස්සන වෙන්න කරගන්න හැකියාව මේ ආයතනයෙන් පවතිනවා. ડોක්ටර් මම ඇත්තටම මේක මානසික වාදය මම මේ ක්ලිනිකල්ස් දෙනවා ට්‍රීට් එකටම මට ඒකට ගන්න ඕනේ. මට ඒක ඇත්තටම මානසික වාදයක්. ඒක මම මේ ආරංචි වුණා ડોක්ටර් ඇත්තටම හොඳයි කියලා. මම බලනවා ඒක ගන්න ඕනේ ડોක්ටර්. ඔයාගේ හැමේ නිතරම ඔය වගේ තෙල් ගතිය වැඩි වෙනවද? ඔව්. එතකොට සාමාන්‍යයෙන් උදවසට කී පාරක් විතර මොකද සෝදනවා? දවසකට පාරක් වගේ හොදනවා. මට සබන් වලින් ඇත්තටම නිකන් ඇලර්ජික් වගේ. ඒ කියන්නේ සබන් පාවිච්චි කරන්න බෑ. අමාරුයි. ඔව්. ඒත් කියනවා නම් දැන් අපේ හැම තියෙනවනේ මොනේ. මේ හැමේ තෙල් නිපදවන ග්‍රන්ථි තියෙනවා. මේ ග්‍රන්ථි වල නාල හැමත විවෘත වෙනවා මොනේ. එතකොට මේ නාල બ્લોක් වෙනොත් කුණු ඒ වගේම පරිසරයෙන් එක්තන බැක්ටීරියා මේ වගේ ආසාදනය වෙනවා. ආසාදනය වෙලා සැරව පිරුණු ගෙඩි බවට පරිවර්තන. ඕක තමයි අපි පිම්පල් කියලා සරලව හඳුන්වන්නේ. ඉතින් මේ පිම්පල්ස් තියෙන අය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ නාල අවහිර නොවන විදිහට මූණ පවත්වලා. ඒ කියන්නේ නිතරම අපේ මූණ තෙල් අඩු පරිසරයක් අපේ මූණේ අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒක නිසා ඔයා හොඳ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. ඔයාගේ මූණේ තෙල් ඉවත් වෙන දෙයක් ඔයාගේ මූණ සේදුම්කාරකයේ විදිහට ඔයා භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා නිතර මූණ ඇල්ලීමෙන් වළකින්න ඕනේ. ඔයාට දැන් මේක මානසික ප්‍රශ්නයක් වෙන තරමටම ගිහින්දානේ. ඒක නිසා ඔයා හැම වෙලේම මතක තියාගන්න මේ පිම්පල්ස් අපි කැඩුවොත් ඒක ඇල්ලුවොත් මේක ආය ආසාදනය වෙනවා. ඒක දෙවනුව ආසාදනය වෙලා මේක
ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ තව ආසාදනය වුණොත් විශාල වෙලා මෙතන ඔයාගේ මූණේ ඔයා පැහැපත් හමක් තියෙන කෙනෙක්නේ. එතකොට ඔයාට මෙයා හොඳ වෙනකොට පිම්පල් එක තියලා යනවා මාක් එකක්. ඒකට අපි කියනවා ඩොට් එකක් නැත්නම් ස්කා එකක් කියලා. මේ ස්කා මාක් එක අරින්න ඇත්තටම ටිකක් අමාරුයි. ඒක නිසා අපි නිතරම පිම්පල්ස් ඇල්ලීමේ ඒක නැවත ආසාදනය කිරීමෙන් වළකින්න ඕනේ. ඊළඟට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාගේ හිස ගැන. මොකද මේ අපේ හිසේ තියෙනවා නම් ඉස්සොරි මේ ඉස්සොරි නිසා නැවත පිම්පල්ස් ඇතිවීමේ සම්භාව්‍යතාවය නිර්මාණය වෙනවා. මේවා මූණට නැත්තම් වම් පිටට වැටුණොත් ආයෙත් පිම්පල් එනවා ඔයාට අත්විඳලා ඇති. ඒක නිසා ඔයා නිතරම ඔයාගේ හිස පිරිසිදුවට තියාගන්න. පුළුවන් තරම් මේ ඔළුවේ තෙල් මූණට එන එක, නලලට එන එක වළක්ව ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම තෙල් ආලේප කරොත් පැය 2-3කට වැඩි ඔළුවේ තෙල් කාලා තියන්න එපා. ඉක්මනින් ඔයා උත්සාහ කරන්න පැය 2-3 අතර කාලයක් ඇතුළත තෙල් ඉවත් කරන්න. ඒ තුලින් ඔයාට මේ ඩැන්ඩ්‍රෆ් නැවත ඇතිවීම, ඒ වගේම මේ ඩැන්ඩ්‍රෆ් ඇඟට හෝ මූණට වැටිලා මේ නලලාශ්‍රිත වෙන පිම්පල්ස් ආය ඇතිවීමත් වළක්ව ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයා එක ඔයාට ගැළපෙන්නේ නැති ආලේප කරන්න යන්න එපා. ඔයා ඒ ආලේපනය ගැන දැනුවත් නැත්නම්, ඒ ආලේපනයේ රසායනික ද්‍රව්‍ය ගැන දැනුවත් නැත්නම්, ඔයාගේ මූණට ඒක ගැළපෙන්නේ නැත්නම්, ඒ හින්දාත් ඔයාට ආයෙ පිම්පල්ස් එන්න පුළුවන්. ඒක අමතක කරන්න එපා. මොකද ඔයාගේ වෘත්තියෙන් රංගන ශිල්පියෙන්නේ නේද? එතකොට ඔයාගේ ස්කින් එක වල ගොඩක් වැදගත් නේ. ඒක නිසා මේ කරුණු මතක තියාගන්න. හැම වෙලේම උත්සාහ කරන්න මූණ නිතරම සෝදලා පිරිසිදුවට ඔයිල් ෆ්‍රීවට ඔළුව පිරිසිදුවට තියාගන්න. ඔයිල් ඩැන්ඩ්‍රෆ් නැති කොණ්ඩයක් පාත් ගන්න. ඒ වගේම නිතරම පිම්පල්ස් අල්ලන එක නවත්තන්න. ඊළඟට මේ පිම්පල්ස් ගැන හිතන එක නවත්තන්න අනිවාර්යෙන්ම ඕන. මොකද මේ ඔයාගේ මානසික පීඩනය එන්න මේක නිසා වැඩි වුණොත් පිම්පල්ස් එන එකත් ඊට සාපේක්ෂව වැඩි වෙනවා. ඊළඟට වැදගත්ම කාරණය තමයි ඔයා ආහාරයේ තෙල් ප්‍රමාණය පාලනය කරන්න. ඔයා නිතරම ඔයිලි ෆුඩ්ස් ගන්න ගියොත් ඔයාට පිම්පල්ස් එන එකේ වේගය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා නිතර අපි කියන්නේ කඩකෑම, ඒ කියන්නේ සෝස්, ඊළඟට චොක්ලට්, කොෆි මේ වගේ සැරකෑම නිතර ගන්න ගියොත් ඔයාට පිම්පල්ස් එන සම්භාවිතාව තවත් වැඩි වෙන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි ඔයා නිතර උත්සාහ කරන්න එන්න නිවෙන පාන වර්ග විශේෂයෙන්ම වතුර හොඳට බොන්න. ලස්සන හමක් තියාගන්න ඕනේ නම් ඔයාට අනිවාර්යයෙන්ම වතුර බොන්න අමතක ගන්න එපා. ඒ වගේම නිසි ආකාරව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඔයාට දැන් මම දෙනවා බෙහෙත් ටික. මේ බෙහෙත් ටික හොඳට බීලා. ඒ වගේම මම දෙනවා ෆේස් වොෂ් එකක්. ඒකෙන් ඔයා මූණ සෝදන පිරිසිදුවට මම දෙනවා ඒකත් එක්කම ආලේප කරන්න ඔයාට ක්‍රීම් එකක්. ඒක නිින්ද යනකොට ඔයා පාවිච්චි කරන්න. ડોක්ටර් ඇත්තටම මට මේ ડોක්ටර් කියපු දේවල් වලින් ડોක්ටර් ගැන පැහැදීමක් ඇති වුණා. ડોක්ටර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මේ හෝමියෝපති කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මට විතරක් නෙමෙයි ගොඩක් අය ප්‍රශ්නයක් වෙලා ඇති. හෝමියෝපති කියන්නේ මොකක්ද? හෝමියෝපති කියන්නේ ජර්මන් වෛද්‍ය ක්‍රමයක්. මේකෙදි ඇත්තටම අපි ප්‍රතිකාර කරන්නේ රෝගයේ හේතුවට. ඒ කියන්නේ රෝග මූලයට. ඒකයි මම වගේ ඇහුවේ වාගේ තෙල් තෙල් හැදෙනවා වැඩිද? එහෙම කියන. මොකද අපි බලන්නේ හැම වෙලාවෙම රෝගයේ හේතුව නැති කරලා ඒ තුලින් රෝග නිවාරණය කරන්න. ඒකට හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ විශේෂත්වය වෙන්නේ හෝමියෝපති මේ වෛද්‍ය ක්‍රමයේදී උපයෝග කරගන්නේ ගොඩක් වෙලාවට ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු බෙහෙත්. මේක ගොඩක් ආරක්ෂාකාරී. ඒ කියන්නේ අපි දෙන මාත්‍රාව හැම වෙලේම අතුරු ආබාධ ඇති නොවන මට්ටමට තමයි අපි ලබා දෙන්නේ. මේක නිසා ඕනෑම වයස කාණ්ඩයක කෙනෙක්ට, ගර්භණී අම්ම කෙනෙක්ට, පොඩි ළමයෙක්ට උනත් හෝමියෝපති ඖෂධ ආරක්ෂාකාරී විදියට අතුරු ආබාධ ඇති නොවන හින්දා පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේමයි හෝමියෝපති ඖෂධ සියලුම රෝගවලට අපි ලබා දෙනවා. ඒ කියන්නේ කායික මානසික සියලුම රෝග තත්ත්වයන්ට හෝමියෝපති ඖෂධ මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් මෙයා කියවනේ ඔයාට පිම්පල් එක එනවත් එක්කම ආය පිම්පල් එනකොට මනසට ලොකු අදයක් කියලා. එතකොට හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ මෙතන තියෙන විශේෂත්වය තමයි අපි හැම වෙලේම රෝගියාගේ කායික වගේම මානසික පැත්තත් කන්සිඩර් කරනවා. කියන්නේ සලකලා බලනවා. එතකොට දැන් මම ප්‍රතිකාර කිරීමේදී වගේ සමට පමණක් නෙමෙයි ඔයාගේ හිතටත් මම ප්‍රතිකාරයක් ලබා දෙනවා. කියන්නේ මානසික පීඩනය අවම කිරීමටත් මම ඖෂධ මේ සමගම ඔයාලට ලබා දෙනවා. ડોක්ටර් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි සුදු වෙන්න ඕනේ. සුදු වෙන්න ඕනේ කියන එක
ගොඩක් අය දැන් ප්‍රශ්නයක්. කියන්නේ මට සාමාන්‍යයෙන් එළියකින් ඇහිලා තියෙන දෙයක් තමයි අනේ සුදු වෙන්නේ ක්‍රමයක් නැත්නම් සුදු වෙන්නේ කොහොමද? අනිත් කියන්නේ ඒගොල්ලන්ට අර ડોක්ටර් කිව්වා වගේ මට කුරුල්ලා ඒවා කියන මානසික ප්‍රශ්නයක් ඒක. මානසික වාදයක්. ડોක්ටර් ගොඩක් අය ඔය අනම්මන ක්‍රීම් පාවිච්චි කරලා අතුරු ආබාධ ගොඩක් තියෙනවා. කියන්නේ ඒක සුදු වෙන්න උත්සාහ කරලා අතුරු ආබාධ කියන්නේ ඒක ප්‍රශ්නයක්නේ. කියන්නේ මේ හෝමියෝපති වලින් අතුරු ආබාධ නැහැ කියලා ડોක්ටර් කිව්වා. ડોක්ටර් අනේ පොඩක් කියන්නකෝ සුදු වෙන ක්‍රමේ අතුරු ආබාධ නැද්ද? ඇත්තටම දැන් අපි ඉස්සෙල්ලා දැනුවත් වෙන්න ඕනි අපි ආසියානුවන්නේ. එතකොට අපේ හැමේ තියෙන දුඹුරු පැහැය. එතකොට අපි ඉස්සෙල්ලා අපේ හැම ගැන සතුටු වෙන්න ඕනි. මේක නිරෝගී සමක්නේ අපිට හම්බෙලා තියෙන්නේ. ලැබිච්ච සම අපි රැක ගන්න ඕනි. තවත් අපිට පුළුවන් නම් මේ මෙලනින් වර්ණකයේ නිෂ්පාදනය වීම හැමේ අඩු කරගන්න අපිට පුළුවන් තවත් පැහැපත් වෙන්න. ඒක අපි ශරීරයේ අභ්‍යන්තරයෙන් කරගන්න ඕනේ. දැන් ඇත්තටම ආලේප කිරීම පමණක් ඒකට මදි. ඒක අභ්‍යන්තර ක්‍රියාවලියකින් සිදු වෙන්න ඕන දෙයක් යදා මම විශ්වාස කරන්නේ. එතකොට ඒ ලැබෙන ප්‍රතිඵලයත් පර්මනන්ට්. අපි මේ සුදු කිරීමේදී කියන හැම පැහැපත් කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රතිකාරවලදී ගොඩක් වෙලාට යොදා ගන්න ස්වභාවික ද්‍රව්‍ය. විශේෂයෙන්ම මල්වල සාරය, ඒ වගේම ශාකවල යුෂ මේ වගේ අතුරු ආබාධ නොමැති ක්‍රමවේදයන් ඔස්සේ අපි ශරීරයේ මෙලනින් නිෂ්පාදනය වීම මේ කියන්නේ කළු පැහැයට හැරින්න අපි මෙලනින් ඉඳ කියලා අපි කතා වුණානේ. එන්නේ මෙලනින් නිෂ්පාදන ක්‍රියාවලිය తాවකාලිකව වර්ධනය කරලා අපි උත්සාහ කරනවා මේ සමේ පැහැපත් බව වර්ධනය කරන්න. මේ අපි යොදා ගන්න ද්‍රව්‍ය ආරක්ෂාකාරී නිසා ඇත්තටම අතුරු ආබාධයක් නොමැතිව ඒ කියන්නේ අපි කෙමිකල්ස් යූස් කරන්නේ නැතුව මේ පැහැපත් වෙන්න අවස්ථාව හෝමියෝපැති ඖෂධ භාවිතයෙන් ඔබට සලසා ගන්න පුළුවන්. අපි මේ පැහැපත් කිරීමේ ක්‍රියාවලියේදී භාවිතා කරන ඖෂධ ගොඩක් වෙලාවට මල්වල සාරය, ඒ වගේම ශාක සාර මේ වගේ ස්වභාවික ද්‍රව්‍යයන්. ඉතින් මේ වගේ අතුරු ආබාධ ඇති වෙන්නේ නැති නිසා ආරක්ෂාකාරී විදිහට මේ ඖෂධ භාවිතා කරලා අපි කිව්ව මේ කළු වෙන්නේ අපි ඩල් වෙන්නේ අපේ මෙලනින් වර්ණකයේ නිෂ්පාදනය වෙනවා හැමෙන් වැඩි වුණාම කියන මේ මෙලනින් නිෂ්පාදන ක්‍රියාවලිය අපි අඩු කිරීමක් සිද්ධ කරනවා. ඒ හරහා අපි පැහැපත් ලස්සන මේ සමක් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි දැන් පිම්පල්ස් ආව කියලානේ දැන් ඔයා කිව්වේ. දැන් පිම්පල් එක පැච් එකක් වුණත් අපිට ක්‍රමයෙන් ඖෂධ භාවිතයෙන් නැති කරන්න පුළුවන්. ඒ වගේමයි හෝමියෝපැති වල විශේෂත්වය හෝමියෝපැති ඖෂධ ලබා දෙන්න පුළුවන් සමේ රැලි වැටීම අඩු කරන්න, සමේ වයස්ගත වීම අඩු කරන්න. මේ වගේ ගොඩාක් ඒ කියන්නේ යං ලුක් එකක්, ෆ්‍රෙෂ් ලුක් එකක් ඔබට ලබා ගන්න හෝමියෝපැති औෂධ භාවිතයෙන් පුළුවන්. ඩොක්ටර් මට දුන්නා සැම්පල් එකක්. ඒ වගේම මට සෝප් එකක් දුන්නා. තව දෙයක් තමයි මට ෆේස් වොෂ් එකක් දුන්නා. විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕනේ මේ ඔක්කොම නැචරල්. ඒ වගේම ඔයාලට දෙන ඕනම රෝගයක් නිත්තාවටම සුව කරගන්න මෙතන බෙහෙත් තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ අතුරු ආබාධ රහිතයි. ඉතින් ඔය විශේෂයෙන් කියන්න ඕනේ මේ හැම දෙයක්ම නැචරල් ස්වභාවිකයි. ඇත්තටම 100% ස්වභාවිකයි. මේ අපේ ડોක්ටර්ගේ ප්‍රොඩක්ට්. ඒ වගේම ඔයාලා විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලට එන රූප ලවන්නේ ඕනම ගැටලුවකට මෙතන විසඳුම් තියෙනවා. ඒ වගේම තව දෙයක් හෝමියෝපැති Nature's Cure YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම මේගොල්ලන්ගේ සියලුම විස්තර අපි description එකේ පහලින් දාලා තියන්න. ඒ වගේම අමතක නොකර මේ වගේ වීඩියෝ බලන්න චේතී YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි එහෙනම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. රූප ලාවන්‍ය ගැටලු විතරක් නෙවෙයි. ආතරයිටිස් වැනි සන්ධි රෝග, ස්නායු රෝග, දියවැඩියාව, මොක්කඩ රෝග, හෘද රෝග, ආත්මා රෝග, අන්දරේ ආශ්‍රිත රෝග, ગેස්ට්‍රයිටිස්, මානසික රෝග, අක්සි රෝග, චර්ම රෝග මේ වගේ ඕනෑම රෝගයකට ප්‍රතිකාර එකම තැනින්. විශේෂයෙන් කියන්න ඕනේ අතුරු ආබාධ රහිතයි Nature's Cure Homeopathy Medical Center.